මම ජගත්චන්ද්‍රා සමස්ත ලංකා නිදහස් ග්‍රාමදාස සංගමේ ප්‍රධාන ලේකම් පෙබරවාරි 27 වෙනි දින සිට ග්‍රාම නිලධාරීන් ඒ වගේම ආපදා සහන නිලධාරීන් තාක්ෂණ නිලධාරීන් කියන මේ සියලුම නිලධාරීන් දිත්වා ආපදා සහන රාජකාරී වලින් මේ වන විට ඉවත් වෙලා ඉන්නේ. ඒ මොකද අපි ඉවත් උනේ මේ දිත්වා රාජකාරිය කරේ මේ නිලධාරීන් තුනක් තමයි දවස් 93ක් එක දිගටම කරා මේ නිලධාරීන්. ඒ නිලධාරීන් තමයි අවතන් කඳවුරු පවත්වාගෙන යාම ඒ වෙලාවේ අසහනයටපත් වෙච්ච නිලධාරීන්ට කැම ටික දීලා ඒ සියලු කටයුතු කරේ ග්‍රාම නිලධාරීන් ආපදා සහන නිලධාරීන්. ඒ නිලධාරීන් දවස් 93ක්ම මේ කටයුත්ත කරගෙන ගියා. තව ඉදිරියට කරන්න තියෙනවා. එතකොට ඒ රාජකාරිය කරපු ඒ නිලධාරීන්ට කිසිම දීමනාවක් ඒ උචිත පරිදි ලැබුණේ නැහැ. 2019 චක්‍රලේඛනයක් අනුව ග්‍රාම නිලධාරීන්ට ලැබුණේ රුපියල් 500 බැගින් දවස් 10ක දීමනාවක් විතරයි. ඒතකොට රුපියල් 5000යි මේ සියලු රාජකාරී වලට ලැබුණේ. ඔබ දන්නවා ග්‍රාම නිලධාරීවරයා කොච්චර කැපවීමක් ඒ දිනවලට කරාද කියන එක. ඒ කැපවීමට සරිලන දීමනාවක් ලැබුණේ නැහැ. හැබැයි ඉහළ නිලධාරීන් ඒ වෙලාවේ ඒකට යෙදුණා. යෙදිලා OT පැය 200 දක්වා සමහර නිලධාරීන් ගත්තා. රුපියල් ලක්ෂය 50000ට වඩා නිලධාරීන් ගත්තා. අපි මේ නිලධාරීන් ගත්ත එකනේ අපි මේ කියන්නේ. අපි මේ කරපු රාජකාරිය අපේ නිලධාරීන් කරපු රාජකාරියට සරිලන දීමනාවක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ප්‍රමුඛවම කරන්නේ. ඒ වගේම මේ දිත්වා ආපදායක සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තියෙනවා සුළු හානියක් වුණත් ලක්ෂ 5 දක්වා ගෙවන්න. ඒ ලක්ෂ 5 ගෙවන්න ග්‍රාම නිලධාරීවරයාට තමයි බලය දීලා තියෙන්නේ. ඒතකොට එතෙන්දී කිසිම තාක්ෂේරුවකින් තොරව ලක්ෂ 5ක් හානි වෙච්ච මිනිස්සයාටත් ඒ වගේම රුපියල් 10-15000ක් හානි වෙච්ච පුද්ගලයාට ලක්ෂ 5 දක්වා වන්දියක් ගෙවන්න වෙලා තියෙනවා. ඒතකොට ඒක ග්‍රාම නිලධාරීගේ තීරණය තමයි ගෙවන්නේ. මේකට අපි කියන්නේ මේ රජයන් වෙනස් වෙලා යම්කිසි දවසක විකරණ විමසුම් විමර්ශන ආදිය ආවහම ඒකේ වගකීම ග්‍රාම නිලධාරීවරයාට පැවරෙනවා. ඒක නිසා අපි කිව්වා අපදා කළමනාකරණ අමාත්‍යාංශයට මේක සඳහා නිසි චක්‍රලේඛනයක් දීලා ග්‍රාම නිලධාරීවරයා ඒ බැඳීමෙන් නිදහස් කරන්න. ඒ කටයුත්ත කරන්නේත් නැහැ. ඒ වගේම ආපදා කළමනාකරණ මේ අමාත්‍යාංශයෙන් අපි මේ පිළිබඳ සාකච්ඡා කරා ග්‍රාම නිලධාරීන්ට මේ දීමනා ලබා දෙන්න කියලා මේ රුපියල් 500 ප්‍රමාණවත් නැහැ කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ රුපියල් 2500ක් දෙනවයි කියලා අපිට කිව්වා. දැන් මේ සති 5කට ඉස්සෙල්ලා රුපියල් 2500ක් දෙනවයි කියලා අපිට කැරට් වලයක් පෙන්න අපේ වැඩ ගන්නවා. මේ වැඩ ගැනීම අපි අවසන් කරන්න ඕන. ඒක නිසා අපි මේ දිත්වා ආපදා රාජකාරී වලින් ඉවත් වෙලා තියෙනවා. මේ සඳහා මේ නිසා මේ අපේ මහජනතාව යම් පීඩාවට පත් වෙනවා නම් මේ රජය වා කියන්න ඕන. ඒ වගේම මේ අපදා කළමනාකරණ අමාත්‍යාංශය සදේක අමාත්‍යාංශය වා කියන්න ඕන කියලා අපි කියනවා. ඒ වගේම 2009 බඳවගත්ත ග්‍රාම නිලධාරීන්ට සුවිශේෂී රාජකාරී ගැටලු කිහිපයක් ඇති වෙලා ඒගොල්ලා 2009 සියලුම වෘත්තීය සංගම් එකතු වෙලා තුන්වෙනිදා අපි උද්ඝෝෂණයක් කරන්න කොළඹ සංවිධානය කළා තිබුණා. ඒ පහුගිය සිකුරාදා ඒකටත් අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ 2009 බඳවගත්ත ග්‍රාම නිලධාරීන් දෙවනි ශ්‍රේණියට ගැසට් කරලා තුන්වෙනි ශ්‍රේණියට බඳවාගෙන ඒගොල්ලන්ගේ උසස් වීම් දීමනා සියල්ල කප්පාදු කරලා තියෙනවා. ඒ ග්‍රාම නිලධාරීන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා සියලු ග්‍රාම නිලධාරී සංගම් ඒකට සහාය දුන්නා. හැබැයි එදා සාකච්ඡාවේදී අමාත්‍යාංශ ලේකම්වරයා සති දෙකක් ඇතුළත මේක විසඳනවා කියලා පොරොන්දු වුණා. ඒ සති දෙක අපි බලන් ඉන්නවා. එහෙම නැත්නම් ඒ සඳහාත් අපි දැඩි විරෝධතාවයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කරනවායි කියන අනතුරු වැඟවීම මේ අවස්ථාවේ කරනවා. අපි දිත්වා ආපදා රාජකාරී වලින් දැනට අපි ඉවත් වෙලා ඉන්නවා. එතකොට දැන් මේ සම්බන්ධව මේ සියලු රාජකාරී කිසිවක් කෙරෙන්නේ නැහැ. ඉදිරියට කිසිම දීමනාවක් කිසිම ආධාරයක් බෙදා හැරීම කෙරෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරීන් ආපදා නිලධාරීන් හරහා තමයි මේ දීමනා ලබා දීම සිදු වෙන්නේ. ඒකට අමතරව තාක්ෂේරු කිරීමක් වෙනවා නම් තාක්ෂේරු නිලධාරීනුත් අපිත් එක්ක මේ අවස්ථාවේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දෙමින් ඉන්නවා.